ආයුබෝවන්. අපි අද කතා කරමු පద్මාසනය පිළිබඳව. යෝගාසන පුරුදු වෙද්දී ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි පద్මාසනයට එන්නේ කොහොමද? පද්මාසනය හරියට පුරුදු වෙන්නේ කොහොමද කියලා. මම හිතනවා මේක ඕගොල්ලන්ට උදව්වක් වෙයි කියලා. විශේෂයෙන්ම මේක කරන්නේ අද යෝග පුහුණු වෙන අයට නෙමෙයි. මූලික යෝග කොටස් හදාරපු අයට එහෙම නැතුව මේක පුරුදු වෙන්න යන්න එපා. මුලින්ම ඔයගොල්ලන්ට පద్මාසනය කරන්න ඕන නම් පවන් මුක්තාසන කියලා කාණ්ඩයක් තියෙනවා යෝගවල. ඒකේ තියෙනවා සංදි සුමට කිරීමේ එහෙම නැත්නම් සංදි සිතිල කිරීමේ කාණ්ඩය කියලා. අන්නේ කාණ්ඩය මුලින්ම පුහුණු වෙන්න ඕනේ. ඒක ගැන මමත් වීඩියෝ එකක් කරලා ඇති. පුළුවන් නම් බලලා පුරුදු වෙන්න. අපි යන් පద్මාසනයේ පටන් ගන්නෙ පద్මාසනයට එන්න පුරුදු වෙන්නේ කොහොමද කියලා බලන්න. මුලින්ම තමන්ගේ කකුල් දිග ඇරලා පොඩ්ඩක් සැහැල්ලු කරගන්න. අත් දෙක පිටිපස්සෙන් තියාගන්න. මේක කරද්දී සාමාන්‍යයෙන් අත් දෙකට තමන්ගේ සිරුරෙන් 130ක විතර බරක් තමයි යොදන්නේ. උරහිස් කන් වලින් ඈත් වෙලා තියෙන්න ඕනේ. පපුව උඩට ඉස්සලා තියෙන්න ඕනේ. මූලිකවම ඔයගොල්ලෝ පුරුදු වෙන්න තමන්ගේ විලුඹ ඇඟ කිට්ටුවටම ගේන්න තමන්ගේ මේ ග්ලූට්ස් තට්ටම් ප්‍රදේශයට වෙනකන් ගේන්න. එතකොට මේ කකුල පොළවේ වැදිලා තියෙන්න ඕනේ. තමන්ගේ කොන්ද කෙලින් වෙලා උරහිස් කන් වලින් ඈත් වෙලා තියෙන්න ඕනේ. පපුව උඩට හරවලා තියාගන්න. හුස්මක් පිට කරද්දී ආයෙ කකුල දිග අරින්න. හුස්මක් ගන්නවා අනිත් කකුල ගේනවා ළඟට. උරහිස් කන් වලින් ඈත් වෙනවා. කොඳු වැටපෙළ අපේ තොරසික් කියන ඒරියා එක චෙස්ට් එක පැත්තට තල්ලු වෙලා තියෙන්න ඕනේ. මේක හුස්ම ගන්නවා. හුස්ම පිට වෙනවා. මේ වගේ 10ක් වගේ ඕගොල්ලෝ පුහුණු වෙන්න මූලිකවම. මගේ මේ කකුල පොළවට වැදිලා තියෙන්නේ මං හුස්ම ඇතුළට අරගෙන තියෙන්නේ. උරහිස් කන් වලින් ඈත් වෙලා කොඳු වැටපෙළ හිස පැත්තට ඇදිලායි තියෙන්නේ. මේක ඔයගොල්ලෝ 10ක් විතර පුහුණු වෙන්න. මම මේ වීඩියෝ එක කෙටියෙන් තියාගන්න ඕන හින්දා මම 10ක් විතර කරන්න යන්නේ නැහැ. හරි. ඊට පස්සේ කකුල් දෙක දිග ඇරලා සැහැල්ලු කරගන්න. ඊළඟ අංගය තමයි තමන්ගේ එක කකුලක් ඇදලා ගන්නවා ළඟට. අර ආකාරයෙන්ම මේ උරහිස් කන් වලින් ඈත් වෙලා තියෙන්න ඕනේ. කකුල ළඟට ආවට පස්සේ ඕගොල්ලෝ කවදාවත් try කරන්න එපා මේ කකුල බිමට ගෙනියන්න. බිමට ගෙනියන්න try කරන්න එපා. හුස්ම පිට වෙද්දී කකුල පොළවට වැටෙන්න අරින්න. හුස්ම පිට වෙද්දී කකුල පොළවට වැටෙන්න අරින්න. මේ උරහිස් කන් වලින් ඈත් වෙලා කුඳු වැටපෙළ ඇදිලා තියෙන්න ඕනේ හිස පැත්තට. හුස්ම ගනිද්දී ආයි කකුල මෙතෙන්ට එනවා. හුස්ම පිට වෙද්දී කකුල දිග අරිනවා. යෝග කියන්නේ මේ තියෙන තත්වයක් එක්ක ඒකාත්මික වීම. එහෙම කරද්දී ඕගොල්ලෝ අනවශ්‍ය පීඩනයක් කොහෙට හරි යෙදුවොත් එතකොට ඒක යෝග වෙන්නේ නැහැ. මේ තියෙන තත්වය ඇතුලේ තමයි අපි ඇනටොමි එක තේරුම් අරගෙන මේක වැටෙන්න අරින්නේ. හුස්ම පිට වෙද්දී කකුල වැටෙනවා. එහෙනම් පල්ලෙහාට තල්ලු කරන්නේ නැහැ. ෆෝස් කරනවා කියන එක යෝගවල නැහැ. ෂෝල්ඩර්ස් මේ කන් වලින් ඈත් කරලා තියාගන්න. පපුව වහල පැත්තට හැරිලා හුස්මක් ගත්තා. කකුල දිග ඇරියා. හුස්ම ගත්තා පිට කරා මම මේ කකුල පල්ලෙහාට යවන්නේ මම මගේ උරහිස් කරකෝල මගේ කොන්ද ඉහළට ඇදලා. එතකොට කකුල ඉබේම වැටෙනවා. try කරලා බලන්න. හුස්මක් ගත්තා පිට කරා. ඔයගොල්ලන්ට මොන හරි සිරුරේ යට කොටසෙන් කරන්න ඕන නම් ඔයගොල්ලෝ පාවිච්චි කරන්න ඕනේ සිරුරේ උඩ කොටස. යට කොටස අප්‍රාණිකව තියාගන්න. හුස්මක් ගත්තා කකුල දිග ඇරියා. ඒ වගේ 10ක් විතර කරන්න. කකුල් දෙක සැහැල්ලු කරන්න. දැනුත් ඊළඟ එකත් ඔයගොල්ලෝ මේ කකුල අදිනවා ළඟට උරහිස් කන් වලින් ඈත් වෙලා කකුල මෙහෙම වැටෙන්න අරින්න. වැටෙන්න හැරලා අත් දෙක චුට්ටක් ළඟට ගෙනල්ලා බලන්න කොන්ද තව කොච්චර දික් කරන්න පුළුවන්ද කියලා. මෙතෙන්දී ඔයගොල්ලෝ අවධානය යොමු කරන්න ඕන කොටස් කීපයක් තියෙනවා. එකක් කොඳු වැටපෙළ. කොඳු වැටපෙළ පුළුවන් තරම් අදින්න හිස් මුදුන පැත්තට. ෂෝල්ඩර්ස් කන් වලින් ඈත් කරලා ඔයගොල්ලන්ගේ මේ ලම්බ ඒරියා එක කියන්නේ කොඳු වැටපෙළේ පහළ කොටස කියලා හිතන්නකෝ. මෙන්න මේ හරිය ඉස්සරහට තල්ලු වෙලා තියෙන්න ඕනේ. මේ කකුල පොළවට තද වෙලා තියෙන්න ඕනේ. මේ මගේ මාපට ඇඟිලි ඇක්ටිව්. හරි මෙහෙම මේ වැටිලා තියෙන්නේ ඇක්ටිව් මෙහෙම කොන්ද. හරිද?
මෙතෙන්ට ගත්තා කකුල දිග ඇරියා. මේක තප්පර කීපයක් ඉන්න උත්සාහ කරන්න. උරහිස් කන් වලින් ඈත් කරා පපුවට ඉස්සුවා කකුල වැටෙන්න ඇරියා. හුස්මක් ගත්තා හුස්ම පිට කරා. ඒකත් චුට්ටක් ආයි try කරන්න. මේකෙදි විශේෂයෙන්ම කොන්ද කියන්නේ අපේ ස්පයින් එක ඊට පස්සේ ලම්බා එක ගැන වැඩි අවධානයක් තියෙන්න ඕනේ. ඔයගොල්ලෝ ගොඩක් වෙලාවට මේ වගේ ආසනවල ඉද්දි මේ කොටස ඉස්සරහට තල්ලු කරලායි තියාගන්න ඕනේ. ඊට පස්සේ එන්න මෙන්න මේ ඉරියව්වට. මේකෙදි මේක ගොඩාක් ළඟට ඇදලා ගන්න try කරන්න එපා. ඔයගොල්ලෝ කරන්න ඕනේ මේ ඉරියව්වෙන් වාඩි වෙලා මෙතන මේක මේ කොටුවක හැඩයක් තියෙන්නේ. පැත්තට බලන්න. මේක කොටුවට හැඩයක්. කිසිම ෆෝස් එකක් දෙන්න එපා මේක පල්ලෙහාට යවන්න. මෙහෙම තියාගත්තා. glutes muscle උස්සලා ඇද ගන්න උඩට. ඔයගොල්ලෝ ફોකස් කරන්න ඕනේ කොහෙටද? නෑ කකුල් වලට නෙමෙයි කොන්දට. උරහිස් කන් වලින් ඈත් කරා. මුලින්ම අත් දෙක පිටිපස්සෙන් තියන්න. ඇඟිලි ඉස්සරහට හරවලා. ඊට පස්සේ මේ shoulder blades එකට තියාගන්න. ඊට පස්සේ shoulder blades එකට ගෑවිලා තියෙද්දී උරහිස් පල්ලෙහාට යවන්නේ. තමන්ගේ කොන්ද අදින්න ටිකක් උඩට. හිස තල්ලු කරන්න ඉහළට. මේකෙන් තත්පර 5ක් අපි හුස්ම වර්ධනයක් 5ක් ගමු. කකුල් දෙක දිග ඇරලා පොඩ්ඩක් සැහැල්ලු කරගන්න. ඊට පස්සේ මේවා තමන්ගේ මිනිමම් ලෙවල් එකකින් try කරන්න. හරි? try with your minimum level. Okay? No force. හරි? අත් දෙකෙන් මෙහෙම අල්ලගන්න. ankles මෙහෙම අල්ලගත්තා. අත පොඩ්ඩක් මෙහෙම එළියට external rotation එකකින් කකුල පොඩ්ඩක් එළියට කරකවන්න. ඒ කරකවලත් ඔයගොල්ලෝ try කරන්න ඕනේ. දැන් මගේ කොන්ද පොඩ්ඩක් වකුටු වෙලා වගේ තියෙන්නේ. අපේ ටාගට් එක කොන්ද කෙලින් කරන එක. උරහිස් දෙක අලු කරා මේ කොඳු වැටපෙලේ මැද කොටස shoulder blades වලින් පහළ කොටස ඉස්සරහට තල්ලු කරන්න. පපුව උඩට හරවන්න. හිස පුළුවන් තරම් ඉහළට තල්ලු කරන්න. ගන්න හැම හුස්මක් එක්කම ඔයගොල්ලන්ගේ කොඳු වැටපෙල හිස පැත්තට කෙමින් කෙමින් ඇදෙනවා. පපුව වහල පැත්තට හරවලා තියාගන්න. හුස්ම ගනිද්දී කොඳු වැටපෙල හිස් මුදුන පැත්තට ඇදෙනවා. හුස්ම පිට වෙද්දී ඔයගොල්ලන්ගේ බටොක්ස් පොළවට තල්ලු කරන්න. ඔයගොල්ලන්ගේ ලම්බ රීජන් එක. ඒ කියන්නේ කොඳු වැටපෙලේ මෙන්න මේ කොටස තල්ලු කරන්න තමන්ගේ විලුඹ පැත්තට. උරහිස් කන් වලින් ඈත් වුණා, පපුව වහල පැත්තට හැරුණා. ලම්බ එක තල්ලු කරන්න විලුඹ පැත්තට. ඊට පස්සේ මේ විදිහට කොන්ද කෙලින් තියාගෙන ඉන්න පුළුවන් නම් හුස්මක් ගනිද්දී හිමින් ඔයගොල්ලන්ගේ දනිස් දෙක හිමින් තල්ලු කරන්න වැලමිට පැත්තට. ආයේ මේ කොන්ද කෙලින් කකුල් දෙක දාන්නේ අපි පල්ලෙහාට. ඒක වැටෙන්න අරිනවා හුස්ම පිට වෙද්දී. අවධානය තියෙන්නේ කොහෙද? කොඳු වැට පෙළේ. හුස්මක් ගත්තා හුස්ම වැටෙන්න හැරියා. කකුල් දෙක දිග හරිමු. දිග ඇරලා සැහැල්ලු කරගන්න. ඊළඟට වම් කකුල නවලා තියන්න. හරි. අපි මේක මෙහෙම try කරමු. දැන් ගොඩක් අයට ප්‍රශ්නයක් තියෙනවා කකුල පොඩ්ඩක් කාෆ් මසල් එක මහත නම් ඔයගොල්ලන්ගේ විලුඹ ගන්න බෑ මේ බටොක්ස් ගාවට. අමාරුයි. මගේ කෙට්ටුයි. මේ කාෆ් මසල් එක මේ පැත්තෙන් එළියට හරවන්න. external rotation එකක්. external rotation එකක් කාෆ් මසල් එක. ඊට පස්සේ මේක ගේනවා මෙතෙන්ට. ගෙනල්ලා හිමින් මේක පහළට වැටෙන්න අරින්න අපි ප්‍රැක්ටිස් කරා වගේ. ඊට පස්සේ ඔයගොල්ලෝ ටාගට් කරන්න එපා මේක මෙතෙන්ට ගන්න මේක මෙතෙන්ට ගන්න කියලා. ඇත්තටම ඔයගොල්ලෝ ටාගට් කරන්න ඕනේ ඔයගොල්ලන්ගේ නී එක යනවා ඉස්සරහට. ඔයගොල්ලන්ගේ කකුල චුට්ටක් උස්සලා නී එක යවන්න මෙහෙට. නී එක මෙහෙට යනවා කියන්නේ ඔයගොල්ලන්ගේ විලුඹ එනවා මෙහෙට.
මේකෙදී ඕගොල්ලෝ මේ කකුලයි සමාන්තරව තියාගන්න try කරන්න. ඊට පස්සේ උරහිස් පල්ලෙහාට කරකුවා කොන්ද කෙලින් කරගත්තා. මේ අත නිකන් යටින් තියාගෙන හුස්මක් එක්ක තමන්ගේ මිනිමම් ලෙවල් එකකින් මේක මේ සයිස් එකට ප්‍රැක්ටිස් කරත් යෝගා මේ සයිස් එකට ප්‍රැක්ටිස් කරත් යෝගා පුහුණුවයි අවශ්‍ය. හරිද? මට මෙච්චර උස්සන්න බෑ කියලා අතහරින්න එපා. මේ හුස්මක් එක්ක දන හිසෙනවා තමන්ගේ පපුව ප්‍රදේශයට උරහිස් දෙක කරකෝලා කොන්ද කෙලින් කරන්න. මේ හැම එකක්ම වැඩ කරන්න ඕනේ. ඒ කියන්නේ අපි මේ කකුලෙන් කරනකොට ඇඟේ අනිත් කොටස් අතාරින්නේ නෑ. විශේෂයෙන්ම පහළ කොටස් වලට කරද්දී, ඉනෙන් පහළ කොටස් වලට කරද්දී ඔයගොල්ලෝ ගොඩක් වෙලාවට කොන්ද හරියට මැනේජ් කරගන්න ඕනේ. හුස්ම පිට කරද්දී මේ කකුල වැටෙන්න අරනවා. හරි? මෙහෙම කරන්න එපා. හරි? හුස්ම ගත්තා පිට කරා. හුස්ම ගත්තා පිට කරා. 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 අනිත් කකුලෙන් try කරමු. කකුල නැවුවා, කාෆ් මසල් එක එළියට දැම්මා, විලුඹ ගේනවා. බටොක් මසල්ස් මේ ග්ලූට්ස් ගාවට. ඊට පස්සේ කකුල උස්සලා දන හිස යවන්න ඉස්සරහට. මේක කරන්න එපා. මේක නෙමෙයි මේ කියන්නේ. මේක යනවා ඉස්සරහට. එතකොට පුළුවන් තරම් මේ දෙක පැරලල් තියාගන්න try කරන්න. හුස්මක් එක්ක ඉස්සුවා, හුස්ම පිට කරද්දි වැටෙන්න අරින්න. මේ වම් අතින් මම මේ කකුල මෙහෙට ඇදගෙන ඉන්නේ. දන හිස ඉස්සරහට, විලුඹ පස්සට. හුස්මක් ගත්තා, පිට කරා, පිට කරා, පිට කරා, පිට කරා. හරි. ඔයගොල්ලෝ තව ටිකක් වැඩිපුර කරන්න. මේ වීඩියෝ එක දිග වෙන හින්දා මම 10කින් වගේ නවත්තනවා. අර ස්ට්‍රෙස් නොවි, ෆැටිග් නොවි කරන්න ඕන. හරි. කකුල් හොඳට සැහැල්ලු කරන්න. සාමාන්‍යයෙන් තව ඉරියව්වකට යනකොට ඊළඟ ඉරියව්වට යන්න කලින් අපේ හුස්ම සාමාන්‍ය මට්ටමටපත් වුණාට තමයි යෝගවල උපදෙස් දීලා තියෙන්නේ යන්න කියලා. හරි. ආයි මේකම බලමු. දැන් මේ කාෆ් මසල් එක එළියට දැම්ම, විලුඹ ගත්තා ළඟට. මේ කකුල වැටෙන්න හැරියා. මේක ගේනවා ඉස්සරහට. මේක ඉස්සරහට ගේන්නේ මේක නෙමෙයි. හරි. ඊට පස්සේ කරන්නේ මොකද්ද? මේක මෙහෙම තියාගෙන උරහිස් දෙක කරකවලා පපුව ඉස්සුව උඩට. මේන් ටාගට් එක මේ දෙක පැරලල් සමාන්තරව තියාගන්න ඔයාගේ මේ ෆීමර් බෝන් දෙක. හරි. ඊට පස්සේ අත යටින් තිබ්බා. ඉස්සෙල්ලා වගේ හුස්මක් එක්ක උඩට ඇදලා කකුල පන නැති වෙලා පහළට වැටුණාට පස්සේ ඔයගොල්ලෝ අත තියන්නේ උඩින් නෙමෙයි. ඔයගොල්ලන්ගේ ක්වාඩ්සෙප්ස්. මෙන්න මේ දන හිසට උඩින්. දන හිසට උඩින් තියෙන මෙන්න මේ පේශියට අත තියන්නේ. මේ පේශියට අත තියලා කොහෙටද යවන්නේ? යටටද නෑ. හරි. මේ දන හිස යවනවා මේ දන හිස පැත්තට. පැහැදිලිද? හුස්ම ගත්තා, කකුල වැටෙන්න ඇරියා, පහළට යවන්න එපා. ගොඩක් අය මෙන්න මෙහෙම එකක් ප්‍රැක්ටිස් කරනවා. ඒක ස්වභාවික නෑ. ඕගොල්ලන්ගේ මේ දන හිස් සංදිය ට්විස්ට් වෙනවා. ඊට පස්සේ දන හිස් අමාරු. හරි? කොන්ද කෙලින් මේ අත මෙහෙම තිබ්බා. මේක තල්ලු කරන්න මෙහෙට. හරි? මේක ස්වභාවික ඉරියව්වක්. හරි? මේ කකුල් දෙක නිකන් පැරලල් තියෙන ස්වභාවික ඉරියව්වක්. හුස්මක් ගත්තා, පිට කරා. ගත්තා, පිට කරා. ගත්තා, පිට කරා. මේක හිමින් කරන්න. පිට කරා. පිට කරා. පිට කරා. අපි අනිත් කකුලෙන් try කරමු. මුලින්ම මොකද්ද කරන්නේ? කාෆ් මසල් එක එළියට දැම්ම, විලුඹ ගෙනාවා. බටොක්ස් ගාවට කකුල පෙරලෙන්න ඇරියා. දන හිස ගේන්නේ ඉස්සරහට. මේ දන හිස අනිත් දන හිසට කිට්ටුවට ගෙනියනවා. උරහිස් දෙක කරකවල කොන්ද කෙලින් කරා. දන හිස එනවා පපුවට වැටෙන්න ඇරලා මේ දන හිස යනවා මෙන්න මෙහෙට. මෙහෙට.
හුස්ම ගත්තා. පිට කරා. පිට කරා. මේ අත තියෙන තැන හරියට බලා ගන්න. එහෙම නොවුනොත් ඔයගොල්ලන්ගේ දන හිසට ඩැමේජ් වෙනවා. හරි මේ කිසිම වෙලාවක මම මේ පල්ලෙහාට යන්න try කරේ නෑ. හරි. මම ඉක්මනට කරේ වෙලාව විතර කරගන්න ඕන හින්දා වීඩියෝ එක දිග වෙන හින්දා හරි කකුල් සැහැල්ලු කරගන්න ඕනේ. ඊට පස්සේ මේ කකුල පොඩ්ඩක් මෙහෙම ගන්න. අල්ලවල් දෙක තියාගන්න මේ කකුලට යටි. තියලා පුළුවන් නම් පොඩ්ඩක් මෙන්න මේ ගානට උස්සන්න. එතකොට මේ මෙන්න මෙහෙම ස්වභාවයක් තියෙන්නේ. උරහිස් දෙක කරකවා පපුවට ඉස්සුවා. හුස්ම පිට කරද්දී ඔයගොල්ලන්ගේ දන හිස යනවා පිටිපස්සට. හුස්ම පිට කරද්දී දන හිස පිටිපස්සට යනවා කියන්නේ හිතන්න ඔයගොල්ලෝ එල්බෝ එකෙන් කාට හරි ගහනවා කියලා පිටිපස්සේ ඉන්න. අන්න ඒ වගේ හුස්ම පිට වෙද්දි මේක යනවා මෙහෙට. අනිත් කකුලක් try කරමු. ගත්ත අත් දෙක අතක් උඩ අතක් තියලා මේ ඇතුලෙන් යවන්නේ මෙහෙම නෙමෙයි. මෙතනින් මෙහෙම තියලා මෙහෙම ගත්තා. හුස්ම පිට කරද්දි නිතරම try කරන්න කොන්ද කෙලින් තියන්න. හරි. ඔයගොල්ලන්ට මහන්සි නම් ටිකක් කකුල් දිග ඇරලා මේක කරන්න. අපි දැන් විනාඩි 15කට වැඩි අභ්‍යාසයක දිගට කරා. හරි. ඊළඟට මේකෙම තියෙනවා තවත් ඉරියව්වක්. මම මේ නැව්වේ වම් කකුල අල්ල ගන්නවා වම් අතින්. වම් බල්ලු කර අල්ල ගන්නවා වම් අතින්. කකුල මෙහෙම ඉස්සුවා පොඩ්ඩක්. උස්සලා මේ අත දිග අරනවා. පුළුවන් තරම් ඈතට දිග අරලා හිතන්න තමන්ගේ ඇඟිලි තුඩු වලින් මොකක් හරි ඈතට එළියට තල්ලු කරනවා කියලා. එහෙම තල්ලු කරගෙන මේ අත එනවා ඉස්සරහට. ඇවිල්ලා මෙන්න මෙහෙම දාගන්නවා. මේකෙදි අපි කරන්නේ මේ වැලමිට නැවෙන තැන ඇතුල් පැත්ත ගේනවා කකුලේ මෙන්න මෙතෙන්ට. එමල අත මෙහෙම ගෙනාවොත් මේක වෙන්නේ නැහැ. ඕගොල්ලෝ අත පුළුවන් තරම් ඈතට අදින්න ඕනේ. චෙස්ට් එක ඕපන් වෙච්ච චෙස්ට් එක මම මේ ක්ලෝස් වෙන්නේ නැහැ නේ. මේ උරහිස නිතරම ඈත් වෙලා තියෙනවා. එහෙම කරලා මෙතෙන්ට ගෙනාවා. මේ අතත් පුළුවන් තරම් ඈතට ගෙනිච්චා. මෙතෙන්ට ගෙනල්ලා මේ ඇඟිලි ක්‍රොස් කරලා අල්ලගෙන ආයෙ අර ඉස්සෙල්ලා කරා වගේ හිමින් මේක පද්දමු. අපි අනිත් කකුලට try කරමු. මොකද්ද කරන්නේ? දකුණු කකුල නැරුවා. පල්ලු කර ඇන්කල් එක අල්ලගත්තා. දකුණු අතින් උරහිස් දෙක කරකවලා පපුව දිග ඇරියා. පපුව ඕපන් කරා උඩට හැරෙව්වා. අත් දෙක අත දිග ඇරියා. වම් අත පුළුවන් තරම් ඈතින් ගේන්න. මේක මේ මෙහෙම ගේන්න එපා. මේක මේ අතින් මොකක් හරි ඈතට තල්ලු කරන් ඉන්න වගේ කියලා හිතන් ඒක තල්ලු කරගෙන අත මෙහෙට ගේන්න. ඊට පස්සේ අනිත් අත මෙහෙට දිග ඇරියා. මෙහෙම ගත්තා. මේ ක්‍රොස් කරා. හුස්ම පිට කරද්දී එළියට හුස්ම ගනිද්දී ඇතුළට තව ටිකක් පුරුදු වෙන්න. සමාන මාර්ගානක් දෙපැත්තටම කරලා මේක ඔයගොල්ලන්ට එක දවසින් කම්ප්ලීට් කරගන්න බැරි වෙයි. සාමාන්‍යයෙන් මේක සතියට දවස් 3ක් පවන් මුක්තාසන පුහුණු වෙන අතරදී සතියකට දවස් 3ක් වගේ ප්‍රැක්ටිස් කරොත් සාමාන්‍යයෙන් හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන් වෙයි. හරිද? හරි අපි අපේ ආසනයට දැන් යන හැටි බලමු.
අපි මොකද්ද මුලින් ප්‍රැක්ටිස් කරේ? මේ කාෆ් මසල් එක එළියට දැම්මා. විලුඹ ගෙනාව මෙතෙන්ට. කකුල මෙතෙන්ට වැටෙන්න ඇරියා. මේ මම කරන්නේ වම් කකුල මුලින්ම ගත්තේ. දන හිස යනවා ඉස්සරහට. මේක try කරන්න එපා. හරිද? විලුඹ යනවා පිටිපස්සට. දන හිස මෙහෙට යනවා. විලුඹ යනවා මෙහෙට. හරි? මේක මෙහෙම තියෙද්දි පුරහිස් දෙක කරකවලා පපුව උස්සන්න. ඊට පස්සේ අනිත් කකුල නවලා පොඩ්ඩක් මෙහෙම යටින් තියාගන්න. චුට්ටක් තියලා කොන්ද කෙලින් කරන්න බලන්න අත් දෙක මෙහෙම කරලා. හුස්ම 5ක් විතර ගන්න. ඊට පස්සේ මේ කකුල දිග අරින්න. මේ කකුල දිග අරින්න. පොඩ්ඩක් සැහැල්ලු කරගන්න. ඊට පස්සේ අනිත් කකුල. දකුණු කකුලේ කාෆ් මසල් එක එළියට දෙන්න කකුල ගෙනාව පුළුවන් තරම් මෙහෙට. මේ කකුල වැටෙන්න හදනවා. දැන් කරන්නේ මේ විලුඹ මෙහෙට යන ගමන් දන හිසයි ගේන්නේ ඉස්සරහට. මෙහෙට ගෙනල්ලා මේක චුට්ටක් නේ පහළට යවන්න එපා. මෙහෙම කරලා මේ දන හිස තල්ලු වෙන්න ඕනේ අනිත් දන හිස පැත්තට. හිමින් මේ විලුඹ ගේන්න අනිත් කටොක් මසල් එක ගාවට ගෙනල්ලා මේ කොන්ද පොඩ්ඩක් කෙලින් කරන්න. මේක ආසනයකට වඩා අපි මේ කොඳු යට පෙළ මේ ඉරියව්වේ කකුල තියෙද්දි කොඳු යට පෙළ පොඩ්ඩක් කෙලින් කරගන්න කරන උත්සාහයක්. එතකොට අර හරි ආසනයේදී ඔයගොල්ලන්ට එන වේදනාවන් පේන්න එහෙම අඩු වෙන්න තමයි මේක කරන්නේ. හරි. දැන් ආයි මේක දිග අරින්න. දැන් මෙන්න මේ කොටස තේරුම් ගන්න. මේක තේරුම් ගත්තොත් ඔයගොල්ලන්ට පద్මාසනය කරන්න ලේසියි. දැන් මේ මගේ කකුල් දෙක තියෙන ස්වභාවික ඉරියව්වකනේ. මේ දෙක සමාන්තරයි. මේක ස්වභාවික ඉරියව්වක්නේ. හරි. මේක ස්වභාවික ඉරියව්වක්නේ. හරි. දැන් මුල්ම ඉරියව්ව මේකනේ. හරි. මුල්ම ඉරියව්ව මේ දෙක එකිනෙක ෆීමර් බෝන් දෙක එකිනෙකට සමාන්තරයි. මේකත් ස්වභාවිකයි මේකත් ස්වභාවිකයි. මුලින්ම කිව්වේ ෆීමර් බෝන් දෙක සමාන්තරව තියෙන එක ස්වභාවිකයි කියලා. හරිද? එතකොට අපි try කරනවා මේ දන හිස ඉස්සරහට ගේන්න. එතකොට ෆීමර් බෝන්ස් දෙක එනවා සමාන්තර තත්යකට. හරිද? මේකේ මෙහෙම ඉන්න ගමන් පුළුවන් තරම් මේක තව මෙහෙට තල්ලු කරන්න. මේක මෙහෙට තල්ලු වෙලා තියෙද්දි ටික ටික තමන්ගේ මේ දන හිස යවන්න එළියට. මේ දන හිස එළියට යවන්න. එළියට යවලා චුට්ටක් විලුඹ තියාගන්න කාෆ් මසල් එක උඩින්. තියලා මේ දන හිසත් ඉස්සරහට යවන්න try කරන්න. මේ දන හිසත් ඉස්සරහට යවන්න try කරන්න. දැන් අපි ආව පద్මාසනයට. මෙතනදී උරහිස් දෙක කරකවලා පපුව උඩට උස්සන්න. පැහැදිලි නේද? මේකෙදි දැන් පුළුවන් තරම් අපි try කරන්න ඕනේ මේ දනිස් දෙක කිට්ටු කරලා තියාගන්න. දනිස් දෙක එකට කිට්ටු වෙලා තියෙන්න ඕනේ. අර සමහරු මෙන්න මෙහෙම එකක් try කරනවා. මේක මම කරලා පෙන්නුවට කරන්න එපා. මුලින්ම මෙහෙම ගෙනල්ලා මේක යවනවා පල්ලෙහාට. ඊට පස්සේ බොහොම අමාරුවෙන් මේක මෙතන තියෙද්දි මේක අදිනවා මෙහෙම. එතන මෙන්න මෙහෙම දාගන්නවා. හරි? මේ දනිස් දෙක පුළුවන් තරම් ක්ලෝස් වෙන්න ඕන. ෆීමර් බෝන් දෙක සමාන්තර වෙන්න ඕනේ. ආයිසරයක් බලමු. කකුල නැව්වා. කාෆ් මසල් එක යවුවා එළියට. ඒවල විලුඹ පුළුවන් තරම් ගේන්න ළඟට. කකුල වැටෙන්න අරින්න. ඒ වැටෙන්න අරපු කකුල